හරි ඊළඟට අපිට 31 වෙනි ප්‍රශ්නේ නම් තියෙන්නේ ක්‍රමලේඛන පාඩමේ ප්‍රශ්න කිහිපයක්. දැන් ඔයගලන්ට මතකද ගිය අවුරුද්ද පේපරේ නම් ක්‍රමලේඛන ප්‍රශ්න ගොඩක් තිබ්බ. සාමාන්‍ය අපි කෝ පේපරේ අර රචනා පේපරේ ප්‍රශ්නෙත් කරනනම් ඔයා පේපරේ සම්පූර්ණ ලකුණු 20ක් 21ක් 22ක් වගේ ලකුණු ප්‍රමාණයක් ක්‍රමලේඛන පාඩමෙන් තිබුණා. ඇත්තට මේ වුණාට බැලුවාම මේ ප්‍රශ්න මහ ලොකු දේවල් නෙමෙයි තිබුණේ. මේ සරල තියරි තමයි තිබුණේ. ආට තියරි බැරි ප්‍රශ්නයක් වුණොත් තමයි මේ ප්‍රශ්නේ කරගන්න බැරි. ඔයාට ඒකෙදී දැන් ඔය ක්‍රමලේඛන පාඩම Tamanට අමතක නම් මෙන්න මේ දේවල් ටික ඔළුවේ තියෙන්න ඕනේ. එකක් අපි ගණන් විසඳනකොට පාවිච්චි කරන පුනර්කරන අවස්ථාවලදී while view හා repeat until view කියලා අවස්ථා දෙකක්. එතනදී while view ලක්ෂණ ටික මතක තියෙන්න ඕනේ. ඒතර while එකේදී ගාණක් හම්බුනොතින් කොන්දේසිය සත්‍ය නම් ආරම්භ වෙනවා, අසත්‍ය නම් නවතිනවා. ඒක තමයි while එකේ ලක්ෂණ. ඒක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ටක් ගාලා while view එකෙන් ගාණක් තියුණොත් කොන්දේසිය සත්‍ය නම් වැඩ කරනවා, අසත්‍ය නම් නවතිනවා. ඊළඟ repeat until කියලා view එකක් හම්බුණා. repeat until එකේ while එකේ අනිත් පැත්ත සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කොන්දේසිය එක් වතාවක් ක්‍රියාත්මක වෙලා පුනර්කරන එක් වතාවක් ක්‍රියාත්මක වෙලා කොන්දේසි පරීක්ෂාවට ආවහම අන්න එතෙන්දි කොන්දේසිය සත්‍ය වුණොත් පුනර්කරණය අවසන් වෙනවා. කොන්දේසිය අසත්‍ය වුණොත් තමයි නැවත නැවත මේක පුනර්කරණය වෙන්නේ කියන ඔන්න ඔය අවස්ථා දෙක මතක තියෙන්න ඕනේ. ඊළඟ අරාවක් කියන එකේ තීරයක ඔළුවේ තියෙන්න ඕන. අරාවක් අංකණය කරන විදිය, අරාවක් කොහොමද අපි පැස්කල් වලදී අර්ථ දක්වන්නේ, ඒ වගේ කොටස් ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර ගැලීම් සටහනක් આવතින් ගැලීම් සටහනක අගයන් දීලා ඒ වගේ එකක් විසඳ ගන්න ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. සහ ක්‍රමලේඛන භාෂාවල පරිණාමයට යන්ත්‍ර භාෂාව, ඇසෙම්බලි භාෂාව ගැන පොඩි නෝට් එකක් අපිට තියෙනවා. අන්න ඒක ගැන පොඩි අයිඩියා එකක් ඔළුවේ තියෙනවා. එතකොට ඔයාට ওই පාඩම ටිකක් අංග සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ කියන්නේ සම්පූර්ණ තියරි දැන් මේ වෙලාවේ කවර් කරගන්න බෑනේ. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ගාණක් විසඳ ගන්න මේ දේවල් ටික. එහෙමනම් දැන් ওই 31 වෙනි ප්‍රශ්නේ දාට තියෙනවා පහත දැක්වෙන PQR ප්‍රකාශන සලකන්න කියලා. ඒකෙදී බලන්න PQR ප්‍රකාශන ගත්ත දෙයින් P කියන එකේදී P ප්‍රකාශනය වාට දීලා තිනවා not එකක් දීලා not 8 mod 2 විශාලයි 5. ඒතර අපි mod කියන එකේ තේරුම දැනගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින්. එතකොට mod කියන්නේ මේ 8 mod 2. ඒ කියන්නේ 8 බෙදෙනවා දෙකේ. 8 දෙකෙන් බෙදුවාම 8ට 2 4යි 4 වරක් 2 8යි 8න් 8 බිඳුවයි. එහෙනම් 8 mod 2 කියන්නේ මේකේ පිළිතුර එන්නේ ශේෂයනේ. මෙයාට අපි කියන div එක ලබ්ධිය. මෙයාට තමයි අපි කියන්නේ mod 1. ඒතර 8 දෙකෙන් බෙදුවම ශේෂය බිඳුවයි. බිඳුව විශාලයි 5. මෙතන not තියෙනවා. ඒතර 5ට වඩා බිඳුව විශාලද නැහැ. එහෙනම් මේක අසත්‍යයි. false නැත්තම් අසත්‍යයි. false එක not එක හරහා ගියාම අපිට පිළිතුර එන්නේ මොකක්ද? true කියලා. එහෙනම් p ප්‍රකාශනය සත්‍යයි කියලා එන්නේ. එහෙනම් ඔයාලට පළවෙනි උත්තරේ දෙවෙනි උත්තරේ කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. හේතුව මේ ප්‍රකාශන දෙකේම දින අසත්‍ය අසත්‍ය කියලා. එක් ගන්න විදියක් නැහැ. 1 3 1 4 එන්න ඕනේ. අපි බලමු ඒකෙත් දෙවෙනි පිළිතුර බලන්න දෙකේම සත්‍යයි සත්‍යයි නේද? ඒතර ඇත්තටම බැලුවොත් Q ප්‍රකාශනය අපි විසඳන්න ඕනෙත් නැහැ. මොකද දෙකම අනිවාර්යෙන් සත්‍යයිනේ. එහෙනම් අපි R ප්‍රකාශනය විතර සුළු කරනම් හරි. පොඩ්ඩක් ප්‍රශ්න කර දේ වගේ කපටි වෙන්න ඕනේ. R ප්‍රකාශනයේදී ගත්ත දෙයින් 10 මෙන්න මේ ලකුණ. මෙයාට අපි කියනවා අසමානතාව. ඒක මතක නැත්තම් ලියා ගන්න. මෙයා තමයි අසමානතාව. මෙයා ගිය අවුරුද්ද පේපරේ තිබ්බා. අසමානතාව. O 10 සමානයි 10. 10 10ට අසමානද? නෑනේ. ඒතර මේක අසත්‍යයි. false. O 10 සමානයි 10. අන්න සත්‍යයි. OR එකෙන් සම්බන්ධයෙන් දෙන්නගේ එක්කෙනෙක් හරි සත්‍යයි. ඒක නිසා අවසන් පිළිතුර සත්‍යයි. එහෙනම් සත්‍ය එන්න ඕනේ නම් උත්තරේ 4 වෙනි එක. හරි. ඊළඟට 32 දෙයින් අපි කෙමින් දැන් පේපරේ අවසානයේට එන්නේ. පහත එනම් අරාව සලකන්න මෙමගින් සිසුන් 10 දෙනෙකු ගණිත විෂය සඳහා ලබාගත් ලකුණු දක්වනු ලබයිලු. මේකෙදී අහනවා මෙම අරාවේ ඉහළම අගය වැඩිම අගය දැක්වෙන්නේ කාගේද කියලා අහන්නේ. ඒතර ඔයාලට කියා දීලා ඇති අරාවක් අංකණය කරන්න ඕනේ කීයේද? දැන් මම මේ කියනකොට තමන්ගේ කටින් පේ වෙන්න ඕනේ. ටක් ගාලා උත්තරේ අරාවක් අංකණය කරන බිඳුවේ ඉඳලා. එතකොට මේ අරාව බිඳුවේ ඉඳ අංකණය කරගෙන ගියොත් මේක හරිය වැඩිම අගය. මේ අරාවේ වැඩිම අගය තියෙන 93. 93 තමයි ගණිත විෂය දන්නා වැඩිම ලකුණු තියෙන්නේ. ඒතර බිඳුවේ ඉඳ අංකණය කරන් ගියොත් ඔයාලට හම්බ වෙන්නේ 7 වෙනි ස්ථානයේදී තමයි 93 කියන එක. එහෙනම් ඔයාට උත්තරේ එන්න ඕනේ 3 වෙනි එක. ඇත්තට මේව නම් කටු වැඩ හදන්න දෙයක්වත් නැහැ. සරලව ඔයාට අරාව අංකණය කරන්න බිඳුවෙන් කියලා ඔළුවේ තිබ්බනම් ඔයාට මේක අංකණය කරගෙන ගියා
උත්තරේ ගත්තා. අන්න 33 හොඳ ප්‍රශ්නයක්. මම මොඩ් ෆ්‍රේම් එක දැම්මේ. දැන් ප්‍රශ්න දැන් දෙකක මම දාලා ඇති මොඩ් එක සාමාන්‍යයෙන් ආවේ නෑ අපිට මොඩ් ඩිව් කියන වචන දෙක මෑත එකදී. ඒක නිසා දැන් මම මොඩ් එකෙන් ප්‍රශ්න කිහිපයක් එහෙම ඔයගලන්ට දාලා තිබ්බේ. අපි ඒකත් විසඳමු. දැන් මේකේ තියෙන ආරම්භයේ තියෙනවා තරු ලකුණ ඩිස්ප්ලේ වෙන වාර ගන්න අහන්නේ. ඒතර p සමානයි බිඳුවයි. මේක රිපීට් අන්ටිල් එකට ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. දැන් ඔයාට පේපර් එකට ගියාම හෙට O level IT පේපර් එකට ගියාම ටක් ගාලා කටුකොලේ හම්බුනහම Tamanට අමතක නැහැ ඒක ලියා ගන්න. රිපීට් අන්ටිල් එකේ ලක්ෂණය මොකද්ද? while එකේ ලක්ෂණය මොකද්ද කියලා කොලේ ලියා ගන්න. ඔයාට අමතක නැහැ ටක් ගාලා ඒක ලියලා තියාගන්න. රිපීට් අන්ටිල් කියලා ලිව්වා අසත්‍ය නම් ආරම්භ වේ සත්‍ය නම් නවති. while එකේ ලිව්වා while නම් ආරම්භ වේ සත්‍ය නම් ආරම්භ වේ අසත්‍ය නම් නවති කියලා දෙක ලියාගෙන ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. කොයි වෙලාවෙ පේපරේ හම්බුණා දැන් ඔයා දාන්න කටුකොලේ වා මේක ලියාගත්තා. ඔයාගේ ඔළුවේ දැන් තියෙනවා. එහෙම අර ප්‍රශ්නේ දැන් Tamanට අමතක නැහැ මේ වගේ දේවල් කටුකොල හම්බුනම ටක් ගාලා ඒවා ලියා ගන්න ඕනේ. හරි ඒකේ තියෙනවා තරු ලකුණ print වල මාර ගන්න අහන්නේ. අපි ලියාගෙන යමු. දැන් මේවා විසඳන්න මම ඔයාලට පියවර ක්‍රමය කියලා දීලා තිනවා. p සමානයි බිඳුවයි. රිපීට් එකක් q සමානයි p mod 2. ඒ කියන්නේ බිඳුව p කියගේ බිඳුවයි mod 2. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් බිඳුව දෙකෙන් බෙදන්න කියලා කියන්නේ. ඒතර අපි ගත්තොත් බිඳුව දෙකෙන් බෙදනවා. බිඳුවට දෙක යනවා බිඳුවයි බිඳුවරක් දෙකක් බිඳුවයි ඉතිරිත් බිඳුව. එහෙනම් q සමානයි බිඳුව කියලා එන්නේ. එතකොට අපේ if කොන්දේසියේදී බලනවා if q සමානයි 1ද කියලා. q සමාන 1 නෙමෙයිනේ q සමානයි බිඳුවයි. q සමානයි 1 නම් මේක තේරුම් ගන්න බෑ අපි. if q සමානයි 1 නම් then display වෙන තරු ලකුණ. q ගියාගේ 1 වුණොතින් තරු ලකුණ ප්‍රතිදානය වෙනවා. නමුත් දැන් අපි q ගියාගේ බිඳුවයි. ඒ කියන තරු ලකුණ ප්‍රතිදානය වෙන්නේ නැහැ. මම කතරයක් දාගන්නම්. හැබැයි පීට එකක් එකතු වෙනවා. කොහොම කරත් ගානේ තරු ලකුණ print උනත් නැතත් ඊළඟ අවස්ථාවේ පීට එකක් එකතු වෙනවා. බිඳුවට එකක් එකතු වුනහම නම් එකයි. මම මේ කොටු කරන්නේ මේක අර එතන highlight වෙන්නේ. එතකොට ඔයාට ඒක අර ගාන විශ්නගෙන යනකොට ඔයා දන්නවා q ගියාගේ p ගියාගේ අලුතින් ඇවිල්ලා තියෙනවා කියලා. කොන්දේසි පරීක්ෂාවක් කරනවා until p ගියාගේ 1යි. විශාලයිද බැලුවොත් 3ට. එක 3ට වඩා විශාලද? නෑ අසත්‍යයි. false. අසත්‍ය නිසා මේක නැවත නැවත පුනර්කරණය වෙනවා. මොකද repeat until එකේදී සත්‍ය වන තුරු නැවත නැවත පුනර්කරණය කරන්න ඕනේ. එහෙනම් දෙවෙනි අවස්ථාවට එනවා. හැබැයි දෙවෙනි අවස්ථාවට p කියගේ බිඳුව නෙමෙයි දැන් අලුතින් අගයක් ආව එකයි. ආය අර දින q සමානයි 1 mod 2. 1 බෙදනවා 2. එකට දෙකේ වරක් නැහැ බිඳුවයි. බිඳුවරක් දෙකක් බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු කරොත් නම් 1යි. අන්න ශේෂ එක එනවා. මෙතනනේ අපි mod කියන්නේ. එහෙනම් අන්න q සමානයි 1යි කියලා ආවා. if කොන්දේසියට දැම්මම q සමානයි 1ද කියලා බැලුවා. අන්න වැඩේ හරි. එහෙනම් තරු ලකුණක් එනවා. ආවහම ඒත් පීට එකක් එකතු කරලා ආයි යවනවා. එහෙනම් එකට එකක් එකතු වුණාම නම් 2යි. කොන්දේසි පරීක්ෂාවටම until 2 විශාලයි 3 ඒත් අසත්‍යයි. ඊළඟ අවස්ථාවට එනවා. තුන්වෙනි අවස්ථාවට එද්දී දැන් p ගියාගේ නම් 2යි. iq සමානයි 2 mod 2. මම මේවාට මේ සරලම මේක විසඳගෙන යන විදිහ කියා දෙන්නේ. හරිද නැත්තම් මේක හදන්න ටක් ගාලා විසඳගෙන යන්න පුළුවන්. ඔයාලට දැන් ඔළුවේ අයිඩියා එකක් තියෙන මේක එකපාරටම හසින් කඩාපාත් වුණාගේ උත්තරේ එන්න බෑනේ. ඒක නිසා තමයි මෙහෙම පියවරෙන් පියවර ලියලා මේක කියා දෙන්නේ. 2 බෙදීම 2. 2ට 2 ඒවා 1යි. 1 වරක් 2 2යි. දෙකෙන් දෙකක් අඩු කරනවා බිඳුවයි. ඒතර ශේෂය එන්නේ බිඳුවයි කියලා. අපේ if කොන්දේසියේදී බලන්නේ q ගියාගේ 1ද කියලා. q ගියාගේ 1 නම් නෙමෙයි ආයි බිඳුවයි. එහෙනම් තරු ලකුණක් එන්නේ නැහැ. මේකට මම කතරයක් දාගත්තා. ආයි පීට එකක් එකතු වෙනවා 2 ධන 1 3යි. until 3 විශාලයි 3. 3ට වඩා විශාලද? නෑ අසත්‍යයි false. හතරවෙනි අවස්ථාවකටත් එන්න වෙනවා. හතරවෙනි අවස්ථාවකට ආවහම p ගේ අගය දැන් 3යි. q සමානයි 3 mod 2. 3 දෙකෙන් බෙදලා බලනවා. 3 බෙදනවා 2. 3ට 2 ඒවා 1යි. 1 වරක් 2 2යි. 3ෙන් දෙකක් 1යි. එහෙනම් අන්න q ගේ අගය 1 ආවා. if කොන්දේසියේදී බලනවා q සමානයි 1ද කියලා. ඔව් q ගියාගේ 1 ආවා. එහෙනම් තරු ලකුණක් එනවා. ආයි p ට එකක් එකතු වෙනවා. එහෙනම් 3 ධන 1 4යි.
කොන්දේසි පරීක්ෂාවට හම until 4 විශාලයි 3 අන්න කොන්දේසිය සත්‍ය වෙනවා. සත්‍ය වුණාම මේක නවතිනවා. නවතිනකොට තරු ලකුණු කී වාතාවක් ආවද කියලා අහන්නේ. මෙන්න මේ අවස්ථාවේදී ආවා. ඊළඟට මෙන්න මේ අන්තිම විසඳපු අවස්ථාවේදී ආවා. ඒතකොට ඇත්තටම බැලුවොත් තරු ලකුණු ප්‍රතිදාන වෙන අවස්ථා දෙකකදී විතරයි. එහෙනම් උත්තරේ 2. ඒතර ඔයාලට මේව මතක නැත්තම් ටග් ගාලා මේවා හයිලයිට් කරගන්න නැත්තම් පාට පෑනකින් හරි ලියා ගන්න. එතන මොකද ආපහු ඔයාලට මේව හදන්න වෙලාවක් නැහැ. තමන්ගේ දැන් ඔළුවේ දාගන්න ඕනේ මේක කොහොමද කියලා විසඳගත්තේ. රිපීට් අන්ඩිල් එකේ ලක්ෂණ මොනවද? මොඩ් කියන්නේ මොකද්ද? ඩිව් කියන්නේ මොකක්ද? ඊළඟට දැන් ඊට කලින් මම ওই තර්කන අවස්ථා ටික කියද්දී නොට් එක මොකද්ද? ඇන්ඩ් එක මොකද්ද කියන එක ඒව ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඊළඟට දැන් අපි කෙවින් අවසානයට එන්නේ. භාෂා පරිවර්තක වැඩසටහනකට අවශ්‍ය නොවන ක්‍රමලේඛන භාෂාව මොකද්ද කියලා අහනවා. එතකොට යන්ත්‍ර භාෂාව තමයි අපිට ඩිරෙක්ට් කෙලින්ම ක්‍රියාත්මක කරවන්න පුළුවන් වෙන්නේ. එහෙනම් උත්තරේ පළවෙනි එක. ඇසෙම්බලි භාෂාව ගන්න විදියක් නැහැ. ඇසෙම්බලර් භාෂා පරිවර්තකය හරහා තමයි යන්ත්‍ර භාෂාව බවට පත් කරන්න වෙන්නේ. එහෙනම් දෙවෙනි පිළිතුර වැරදි. දැන් පළවෙනි එක තමයි පිළිතුර වෙන්න ඕනේ. පැස්කල් සහ සී කියන්නේ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා. ඒතර ඒවා සම්පාදකයක් හෝ අර්ථ වින්‍යාසකයක් කරහා තමයි යන්ත්‍ර භාෂාව බවට පත් කරන්න වෙන්නේ. එතකොට ඒකෙත් භාෂා පරිවර්තක වැඩසටහන ඕනේ. ඒතර ඍජුවම නැත්තම් කෙලින්ම ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් උත්තරේ වෙන්නේ යන්ත්‍ර භාෂාව. අනිත් එක යන්ත්‍ර භාෂාව තියෙන ගැටලු තමයි මිනිසාට තේරුම් ගැනීම අපහසුයි. මිනිස්සෙට තේරුම් ගන්න බෑ. එක බිඳුව ආකාරයේ දත්ත නිසා මිනිස්සෙට තේරුම් ගැනීම හැකියාවක් නැහැ. හැබැයි ඇසෙම්බලි භාෂාව සාමාන්‍යයෙන් ටිකක් මිනිස්සෙට තේරුම් ගැනීම පහසුයි යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව. පැස්කල් සහ සී කියන්නේ මිනිසාට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද අපි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ක්‍රමලේඛන ගොඩනගන්නේ. ඒතර මිනිස්සෙට ඒක තේරුම් ගැනීම පහසුයි. ඒව හැබැයි අපි සම්පාදක හෝ අර්ථ වින්‍යාසකයක් කරහා තමයි යන්ත්‍ර භාෂාව බවට පත් කරන්නේ. ඊළඟ 35 මෙහෙයුම් පද්ධතිය සමග අන්තර්ක්‍රියා ආදී පිළිබඳ සැලකිලිමත් යුතු පරීක්ෂා කිරීමේ ආකාරය මොකක්ද කියලා අහනවා. ඒතර මේ අහලා තියෙන අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රය නැත්නම් තොරතුරු පද්ධති පාඩමෙන් තමයි මේ අහලා තියෙන්නේ. ඒතර අපිට ඒ කියන්නේ දෝෂ පරීක්ෂා කිරීමේ ආකාර අපි මේ කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අදියර 6ක් කතා කරනවා. අවශ්‍යතාව හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, විසඳුම් පරීක්ෂාව හා දෝෂීවත් කිරීම, පද්ධතිය පිළිහිටීම සහ පද්ධති නඩත්තුව. එතකොට දෝෂ පරීක්ෂාව අවස්ථාවේදී අපි අවස්ථා 4ක් කතා කරන පිළිවෙලට. ඒක පිළිවෙල මතක තියෙන්න ඕනේ. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව හා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එතකොට ඒකක පරීක්ෂාවක් කියන්නේ පද්ධතියේ එක් එක් කොටස් වෙන වෙනම අරගෙන පරීක්ෂාවක් ලක්වන අපි කියනවා ඒකක පරීක්ෂාවක් කියලා. ඊට පස්සේ එක් එක් ඒකක නිසි පරිදි ඒකාබද්ධ කරලා කරන පරීක්ෂාවක් අපි කියනවා සමස්ත පරීක්ෂාවක් කියලා. ඊට සම්පූර්ණ පද්ධතියම අදාළ ආදාන දීලා සම්පූර්ණ පද්ධතියම අපේක්ෂිත ප්‍රතිදාන ලැබෙනවද කියලා බලන්නේ පද්ධති පරීක්ෂාදී. අන්න එතෙන්දී තමයි අපි කතා කරන්නේ මෙහෙයුම් පද්ධතිය සමග අන්තර්ක්‍රියා සිද්ධ වෙනවද කියන එක. එහෙනම් පද්ධති පරීක්ෂාව තමයි එක් කරන්නේ. අවසානයේදී අපි කරන පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඒතකොට ඒකෙදි කරන්නේ පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කිරීමට සලස්සලා යෝජිත පද්ධතිය අනුමත කරන්න හෝ ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිශීලකයට පද්ධතිය භාවිතා කරන්න දීලා. එහෙනම් මේකදී අහන්නේ මෙහෙයුම් පද්ධතිය සමග අන්තර්ක්‍රියා කරන්න මොන පරීක්ෂණ ආකාරයද කියලා අහන්නේ පද්ධති පරීක්ෂාවෙත් තමයි එන්න ඕනේ. 36 පාසලේ භෝජනාගාරය සඳහා කුඩා තොරතුරු පද්ධතියක් සාදා නිම කළ පසු දැනට පවතින පද්ධතිය සම්පූර්ණයෙන් නවතා දමා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රිෂ්ණා තීරණය කළාය. මෙම පිහිටුවීම් ක්‍රමය මොකක්ද කියලා අහනවා. දැනට තියෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම නවත්තලා අලුතින් පද්ධතියක් ගෙන අපි කියනවා ඍජු පිහිටුවීමක් කියලා. දැන් ඔය අවස්ථා 4ක් අපිට හම්බ වෙනවා. ඍජු පිහිටුවීම, සමාන්තර පිහිටුවීම, නියමුමය පිහිටුවීම හා අධීරමය පිහිටුවීම කියලා අවස්ථා 4ක් හම්බ වෙනවා. දැන් ඍජු පිහිටුවීමක් කියලා දැන් ඔයාලට ඔළුවේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. පවතින පද්ධතිය සම්පූර්ණයෙන්ම නවත්තලා අලුතින් පද්ධතියක් ගෙන අපි කියන එකට ඍජු පිහිටුවීමක් කියලා. සමාන්තර පිහිටුවීමක් කියන්නේ පවතින පද්ධතියයි නව පද්ධතියයි යම් නිශ්චිත කාලයක් සමාන්තර පවත්තන් ගිහිල්ලා නව පද්ධතිය සාර්ථක නම් පැරණි පද්ධතිය නවත්තලා දානට අපි කියනවා අන්න සමාන්තර පිහිටුවීමක් කියලා. නියමුමය පිහිටුවීමක් කියන්නේ කුඩා තැනක ස්ථාපනය කරලා බලනවා. ඒ කියන්නේ අර මම කිව්ව QR එක හඳුන්වා දෙනවා. මම එදාසල උදාහරණයක් ගත්තේ මොකක්? QR එක හඳුන්වා දෙද්දී තෙල් ෂෙඩ් වල මුලින්ම තෝරාගත්තු ෂෙඩ් කීපයක ස්ථාපනය කරලා බලන එක සාර්ථක වුණොත් අනිත් ඒවාට අරගෙන යනවා. ඊළඟ අධීරමය පිහිටුවීමේදී පද්ධතිය තැනින් තැන කුඩා කොටස් ස්ථාපනය කරගෙන යනවා. යම් අවස්ථාවක් එනකොට පැරණි පද්ධතිය වෙනුවට නව පද්ධතිය අර අධීර වශයෙන් ස්ථාපනය කරන් ගිය පද්ධතිය ප්‍රතිස්ථාපනය වෙනවා. ඔන්න ඔය අවස්ථා 4 තමයි තියෙන්නේ. ඒතර මේකදී අහන්නේ
සම්පූර්ණයෙන් නවත්තලා දාලා අලුතින් පද්ධතියක් ගෙන. එතකොට ඍජු පිහිටුවීමක් තමයි එන්නේ. 37 IP ලිපින හුවමාරුව පාලනය කිරීම වැදගත් නියමාවලිය අහනවා. IP ලිපින හුවමාරු කරන අපි වෙබ් අඩවි වලට යනවා IP ලිපින හුවමාරුවක් සිද්ධ වෙනවා. මොකද අපේ පරිගණකයට අනන්‍ය වූ IP ලිපිනක් තියෙනවා. වෙබ් අඩවි වලට අනන්‍ය වූ ලිපින තියෙනවා. ඒතර ඒ අතර හුවමාරුව පාලනය කරන්න ඕනේ. එහෙනම් TCP/IP නියමාවලිය හරහා තමයි IP ලිපින හුවමාරුව සිද්ධ කරන්නේ. ඊළඟ වෙබ් අඩවි වලට අනන්‍ය වූ IP ලිපින තියෙනවා නේ. Google වෙබ්සයිට් එකට වෙනම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. Yahoo එකට වෙනම IP ඇඩ්‍රස් එක. ඒතර ඒවා එකිනෙකට මාරු වෙවි හුවමාරුව හදලා දෙන්නේ TCP/IP කියන නියමාවලිය. HTTP කරන්නේ HTML ලේඛන හුවමාරුව විද්‍යුත් ලේඛන හුවමාරුව සඳහා තමයි HTTP භාවිතා කරන්නේ. FTP ගොනු හුවමාරුව සඳහා වාදින ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. කියන්නේ ගොනු හුවමාරු අන්තර්ජාලය තුළ විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කරන්න භාවිතා කරන්නේ. SMTP විද්‍යුත් තැපැල් හුවමාරුව සඳහා භාවිතා නියමාවලිය. එහෙනම් උත්තරේ වෙන්නේ 4 වෙනි එක. 38 පහත දැක්වෙන වලාකුළු පරිගණක සේවා සම්බන්ධ ප්‍රකාශ සලකා බලන්නලු. සේවාදායකයක් හා ගිනි පවුරක පහසුකම IaaS මගින් ලබා දේ. ඒක හරියටම හරි. අපි කියන යටිතල පහසුකම් සේවාවක් මගින් අපිට සේවාදායකයෙක් ගිනි පවුරක් නැත්නම් ඒ පහසුකම් වලාකුළු පරිගණකයෙන් ගොඩනගලා දෙනවා නම් අපි කියනවා යටිතල පහසුකම් සේවාවක් කියලා. එහෙනම් පළවෙනි පිළිතුර හරි. මෘදුකාංග ධාවනය කිරීමට අවශ්‍ය පරිසරය හා මෙහෙයුම් පද්ධතිය ධාවනයට අවශ්‍ය පහසුකම් PAAS නැත්නම් සංවර්ධන පරිසර සේවාව මගින් ලබා දෙනවා. ඒක හරියටම හරි. අපිට මෙහෙයුම් පද්ධතිය භාෂා පරිවර්තක වැඩසටහන නැත්නම් ඒව වලාකුළු පරිගණකයෙන් ගන්නවා නම් අපි කියනවා අන්න සංවර්ධන පරිසර සේවාවක platform as a service එකක්. එහෙනම් ඒක හරියටම හරි. යෙදුම් මෘදුකාංග භාවිතය SAAS මගින් ගොඩනගාදී. ඒකත් හරියටම හරි. යෙදුම් මෘදුකාංග දැන් අපි ගත්තොත් Word වගේ software එකක් පරිගණක ස්ථාපනය කරන පරිගණකේ ඉඩක් යනවා. මුදලක් වියදම් වෙනවා. නමුත් වලාකුළු පරිගණක සේවාවේ තියෙන Google Docs වගේ ඒවට මුදලක් යන්නේ නැහැ. පරිගණකේ ඉඩක් වෙන් වෙන්නේ නැහැ. ඒතර ඒ වගේ ඒවා යෙදුම් මෘදුකාංග. ඒතර අපි කියන software as a service. එහෙනම් C ප්‍රකාශනයත් හරි. එහෙනම් ABC ප්‍රකාශන තුනම හරි. උත්තරේ 4 වෙනි එක. ඊළඟ 39 අපි කෙමින් අවසන් ප්‍රශ්න දෙකට එන්නේ. ගොනුවකින් ලබාගත් පහත වගන්තිය සලකන්නලු. මේ දීලා තියෙන HTML ගොනුවකින් ඔයාලට දීලා තියෙන වගන්තිය සලකන්නලු. HREF ලින්ක් එකක් ඔයාලට දීලා දෙනවා. ඒට අදාළ පහත කවරක් අසත්‍ය වේද කියලා නොගැලපෙන වගන්තිය අහන්නේ. අධිසන්ධානයේ නිවැරදි නම් අදාළ වෙබ් පිටුවේද යොමු වෙන්නේ. ඒක හරිනේ ලින්ක් එක හරිනම් වෙබ්සයිට් එකට යනවා. එහෙනම් පළවෙනි ප්‍රකාශනය හරි. අධිසන්ධානය හා National Green Energy යන පාට අවස්ථා දෙකම වෙබ් පිටුව තුල දර්ශනය වේ. ඒක නම් වැරදි. National Green Energy කියන වචනේ විතරයි පෙන්නන්නේ. මේ ඇඩ්‍රස් එක වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක පෙන්නන්නේ නැහැ. ඒක හැංගිලා තියෙන එක නා. National Green Energy කියන වචනේ ක්ලික් කරන් තමයි අර වෙබ්සයිට් එකට යන්නේ. එහෙනම් දෙවෙනි ප්‍රකාශනය තමයි අසත්‍ය වෙන්නේ. එහෙනම් දෙවෙනි තමයි උත්තරේ වෙන්න ඕනේ. තුන්වෙනි ප්‍රකාශනය බලන්න. National Green Energy ක්ලික් කළ විට වෙබ් පිටුවට පිවිසිය හැක. ඒකත් හරියටම හරි. අධිසන්ධානයේ වෙබ් පිටුවේ දර්ශනය නොවන අතර National Green Energy පමණක් දර්ශනය වේ. ඒකත් හරියටම හරි. වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක පෙන්නන්නේ නැහැ. National Green Energy විතරක් ප්‍රදර්ශනය කරන එකත් හරියටම හරි. පරිශීලකයා වෙබ් පිටුව වලට සම්බන්ධ වීමේදී ඔහු නොමග යවමින් වෙනත් වෙබ් පිටුවකට සම්බන්ධ යොමු කරන්නේ කවුද කියලා අහනවා. නොමග යවමින් වෙනත් වෙබ් පිටුවකට සම්බන්ධ කරන්නේ කොල්ලකරුවා අවස්ථාවේදී. දැන් worms කියන්නේ තමාගේ පිටපත් ස්වයංව පැතිරෙමින් තමාගේ පිටපත් හදාගෙන යනවා නම් අන්නේ වචන තියෙන ටග් ගාලා උඩට worms කියන එක. ඔත්තුකරුවන් කියන එකේ අර්ථය තමයි ට්‍රෝජන් අශ්ව අපි කියන අව්‍යාජ බව පෙන්눔 කරමින් දත්ත හතුරුතුරු හොරකම් කරන්නේ අන්න ඔත්තුකරුවන්. තතු බෑම නැත්තම් ෆිෂින් කියලා කියන්නේ පරිශීලකයා රවටලා බැංකු ගිණුම් හෝ විද්‍යුත් ගිණුම් ආදී තොරතුරු රැස් කරනවා අපි කියනවා තතු බෑමක් කියලා. හරි. එතකොට ඔන්න බලන්න දැන් ඔයාලට MCQ ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා. එතනින් බලන්න තමන්ගේ අඩුපාඩු මොනවද තියෙන්නේ. ඒවා ටික ටට්ටක් ගාලා කවර් කරගන්න. ඔයාලට තාම වැඩි වෙලාවක් නැහැ. ඒ ටික ටට්ටක් ගාලා කවර් කරගන්න. එතකොට ඔයාලට මොනවාරි අඩුපාඩු තියෙනවා නම් අන්න ඔයාගේ ෂෝට් නෝට් ටික බලා ගන්න. ඊළඟට කලින් අවුරුදු 2023 24 පේපරේ ප්‍රශ්න ටික රක් ගාලා ආපහු කරගෙන යන්න MCQ පේපරේ. ඔයාගේ මේ පේපරේ ලකුණු කීයක් තියෙනවද කියලා බලන්න. එතකොට මෙන්න ওই ටික තමයි ඔය හා සමාන පේපරයක් තමයි ඔයාලට එන්නේ. අනිවාර්යෙන් කලින් අවුරුද්ද පේපරේ කියන්නේ 23 24 ඊළඟට 22 23. ඔයාලට වෙලාවක් තියෙනවා නම් ඒ පේපර්ස් දෙකත් කරන්න. ඒකේ MCQ පේපර්ස් දෙකත් කරලා මේකත් කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා තමයි පේපරේට යන්න ඕනේ. ප්‍රැක්ටිස් නැතුව ගියොත් මොකද වෙන්නේ? ඔයාලට ඒ තියෙන ප්‍රශ්න අලුත් ඒවා වගේ තමයි පේන්නේ. හැබැයි පේපර්ස් වල ප්‍රශ්න කරලා ගියොත් ඔයාලට වෙන්නේ ඒ තියෙන ප්‍රශ්නත් අර සාමාන්‍ය පේපරේ තියෙන ප්‍රශ්න හා සමානයි අපිට කරලා දාන්න පුළුවන්. ඒක නිසා ඔන්න ඒතර MCQ පේපරේ සම්පූර්ණ ඩිස්කෂන් එක හරියි. ඊළඟ අපි රචනා පේපරේ ප්‍රශ්න එකින් එක ඩිස්කස් කරමු.